සමහර වෙලාවට හිතාගන්නත් බැරි තරම් සරල සටහනක තමයි රටක් ගැන තියෙන මූලිකම ඇත්ත හංගලා තියෙන්නේ. අපි අද කතා කරන්න යන්නේත් අන්න ඒ වගේ සටහන් දෙකක් ගැන. හොඳයි ඉතින් අපේ මේ ගමනේ මඟ පෙන්වන්නා වෙන්නේ මේ අතින් ලියපු සරල සටහන් ටික. අපි පටන් ගමු මේ පළවෙනි එකෙන්. ඒ කියන්නේ මේ සිතියමින්. හරි ඒක විතරක් නෙවෙයි මේ සටහන් වලම අපිට තවත් හරිම වැදගත් දෙයක් හම්බ වෙනවා. ඒ තමයි කාලයත් එක්ක මේ රටේ රිද්මය දිවින විදිහ. ඉතින් අපි කරන්න යන්නේ මොකද්ද? අපි කරන්න යන්නේ මේ සටහන් එකින් එක අරගෙන ඒකෙන් ජපානයේ භූගෝලීය පිහිටීමයි දේශගුණයයි ගැන මූලිකම අවබෝධයක් ගොඩනගා ගන්න එක. හොඳයි. එහෙනම් අපි මුලින්ම බලමු මේ සටහන් වල පළවෙනි කොටස. ඒ කියන්නේ ජපානයේ භෞතික භූමිය ගැන. බලන්න මේ චිත්‍රය හරිම සරලයි වගේ පෙනුනට මේකේ රටේ හරය සකස් කරන ප්‍රධාන දූපත් 4 හරිම පැහැදිලිව දක්වලා තියෙනවා. මෙතනදී අපිට හමු වෙන හරිම වැදගත් තේමාවක් තමයි 4 කියන අංකය. ඒක පටන් ගන්නෙම මෙන්න මේ දූපත් 4ෙන්. හොඳයි. ඉතින් අර සටහනේ තිබුණ විදිහට ජපානයේ ප්‍රධාන දූපත් 4 තමයි මේ. පළවෙනියටම උතුරෙන්ම පීඩලා තියෙන දූපත හොකයිඩෝ. ඊළඟට තමයි රටේ විශාලතම මේ වගේම ටෝකියෝ අගනුවර පිටලා තියෙන මධ්‍යම දූපත හොන්ෂු. ඊට පහලින් හොන්ෂු දූපතට යටින් තියෙන ශිකෝකු දූපත. අවසාන වශයෙන් දකුණු කෙළවරේම පිහිටි කියුෂු දූපත. ඉතින් මේ තමයි ඒ දූපත් 4. හොඳයි. දැන් අපි භූමිය ඒ කියන්නේ දූපත් ගැන කතා කරානේ. දැන් අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු කාලය දිහාවට. ඒ කියන්නේ ඍතු චක්‍රය ගැන. අන්න අපේ දෙවෙනි සටහනට ආවම කතාව භූගෝල විද්‍යාවෙන් මෙදිලා කාලය පැත්තට හැරෙනවා. මේකෙන් අපිට හරිම පැහැදිලිව පෙන්නනවා අවුරුදු පුරාම ජපානයේ දේශගුණය බෙදිලා යන විදිහ. ආයමත් මතකද අර 4 කියන තේමාව? මෙන්න ඒක ආයමත් එනවා. හැබැයි මේ සැරේ රටේ තියෙන පැහැදිලි ඍතු 4ට අදාළව. මේ වගුවනම් ඇත්තටම හරිම පැහැදිලි නේද? බලන්නකෝ අර සටහනට අනුව හැම ඍතුවක්ම ඒකට අදාළ ජපන් නමයි අදාළ මාස ටිකයි එක්ක පිළිවෙලකට දක්වලා තිනවා. වසන්තය ඒ කියන්නේ හරු. ඊළඟට ගිම්හානය නත්සු. ඊට පස්සේ සරත් සමය ඒ කියන්නේ අකි සහ අන්තිමට ශීත ඍතුව ෆුයු. හරිම සරලයි. හොඳයි. එහෙනම් අපි දැන් මේ සටහන් දිකෙන්ම ගත්ත මූලිකම කරුණු දෙක එකට තියලා බලමු නේද? භූමිය සහ කාලය. ඉතින් මේ කතාවේ වැදගත්ම දේ තමයි මේක. මේ සරල මූලාශ්‍රය වලින් ජපානයේ මූලිකම ව්‍යුහය ගැන හරිම සරල ඒ වගේම හරිම ප්‍රබල සාරාංශයක් අපිට ලැබෙනවා. ඒ තමයි දූපත් 4යි ඍතු 4යි. හොඳයි. ඉතින් අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නයත් එක්ක මේ කතාව නවත්තමු. භූමිය සහ කාලය මත පදනම් වුණු මේ වගේ ශක්තිමත් අඩිතාලම රටක සංස්කෘතියක් හැඩගස්වන්න කොයිතරම්නම් බලපෑමක් කරනවද? ඒ ගැන පොඩ්ඩක් ගැඹුරින් හිතන්න මේක හොඳ අවස්ථාවක්.